සුබම සුබ දවසක් මගේ පරණ අලුත් යාළුවෝ හැමෝටම අද මම ගෙනාව වීඩියෝ එක ජයකිරණ ෂොප් එකෙන් ගත්ත අයිටම් ටිකක් ඔයාලට පෙන්වන්න හිතුවා මේ මිල ගණනුත් එක්කම ඔයාලටත් උදව්වක් වෙයි කියලා හිතලා තමයි මම මේ අද වීඩියෝ එක ගේන්නේ. මේ ප්ලාස්ටික් කූඩේ මම ගත්තේ බිත්තර දාන්න. මම මෙච්චර දවසක් බිත්තර දාලා තිබ්බේ ෆ්‍රිජ් එකේ. ඉතින් ෆ්‍රිජ් එකේ බිත්තර දාන්න හොඳ නෑ කියලා කියනවනේ. ඉතින් ඒකින්ද මට හිතුණා මේ වගේ කූඩයක් ගත්තොත් හොඳයි කියලා. මොකද තව ලස්සන අයිටම් තියෙනවා. ඉතින් මම ඔන්ලයින් ෂොප් වල එහෙම දැකලා තියෙනවා. ඉතින් තාම මට ඒවා ගන්න වාතාවරණයක් නැහැ. ඉතින් මට වාතාවරණයක් හම්බුන දවසට මම ඒවා ගන්නවා. එතකන් මගේ බජට් එකට හැටියට මම මේ ගත්ත අයිටම් තමයි ඔයාලට පෙන්වන්නේ. මේක ගත්තේ මේ අල දාන්න. මම ඔක්කොම මේ සැරේ තේරුවේ කොළ පාටට තමයි. මේ අයිටම් එක ගත්තේ මම ලූණු දාන්න. මගේ කලින් ලූණු දාලා තිබ්බ කූඩේ මම ගත්තා අර ගෙදරට පැලතවානෙන් ගෙනාපු මනි ප්ලාන්ට් එක හිටවන්න. ඉතින් ඒකින්ද මට ලූණු දාන්න එකක් තිබ්බේ නැහැ. ඉතින් මම මේ අයිටම් එක ගත්තා ලූණු දාන්න කියලා. මම මේ ගත්ත හැම අයිටම් එකකම ඔයාලට මිල ගණන් පෙන්නනවා. එතකොට ඔයාලට ඒක ගොඩාක් ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා. මේ කටර් සෙට් එකක් තමයි ගත්තේ. මේකේ කටර් චූටි එකේ ඉඳන් ලොකු එක දක්වාම තියෙනවා. ඉතින් කෑලි 5ක් තියෙනවා. මේකේ අර මල් පෙත්තක් වගේ තමයි ඩිසයින් එක තියෙන්නේ. ඉතින් මම රොටි එහෙම හදනකොට අර රවුමට නැතුව මේ විදියට හදන්න පුළුවන් හින්දා මේ එක එක කෑම ಜಾති හදනකොට ඉතින් මම මේ කටර් සෙට් එක ගත්තා. ඊළඟට ඔයාලා දකින්නේ මේ මගේ මහත්තයා ගත්ත අයිටම් එකක්. මේ බල්බ් වගේක් තමයි ගත්තේ යා. දැන් අපේ ගෙදර තියෙන බල්බ් පරණයි කියලා එයා කිව්වා කොයිකටත් අපි බල්බ් ටිකක් ගෙදර ගෙනියමු කියලා. මේ වොට් 15 බල්බ් තමයි. බල්බ් අපි 3ක් ගත්තා. එකක් උනේ 270ක්. හැබැයි බල්බ් වලට නම් එයාලා ගැරන්ටියක් නැහැ කිව්වා. මම ජයකිරණ ෂොප් එකට ගියේ වීදුරු කිචන් එකට වීදුරු බෝතල් ගන්න තමයි. මොකද දැන් මේ ලේරිජේ එකට ගියාමත් මට ඒ අයිටම් එක හම්බුන්නේ නැහැ. ඉතින් මං ජයකිරණට එකට ගියා මේ සැරේ ඒවත් ඇවිල්ලා තියෙයිද බලන්න. හැබැයි තිබ්බේ නෑ. ලස්සන බඩු එහෙමනම් ගොඩක් අඩුවෙන් තමයි තිබ්බේ. මේ ඔයාලා දකින්නේ මේකත් මගේ මහත්තයා ගත්තේ. එයාට අවශ්‍ය ටේප් එකක්. මේ එක ටේප් එකක් උනේ රුපියල් 50ක්. එයා ටේප් 3ක් ගත්තා. ඉතින් ඒකට 150ක් ගියා. ඉතින් මේ ජයකිරණ එකේ තියෙන අයිටම් එක එක විවිධ ඒවා ඔයාලට පෙන්නුවාම අදහසක් ගන්න පුළුවන් මොනවද ඇත්තටම ජයකිරණ ෂොප් එකේ තියෙන්නේ කියලා. මේ ගත්තේ දූට ගම් බෝතලයක්. මොකද කොහේ හරි ගියාම මං අඩුවට තිබ්බොත් අරගෙන ගෙනහල්ලා තියා ගන්නවා. මේ අයිටම් එක ගත්තේ මම අල්මාරියට තමයි. අල්මාරියේ රිදි දාන්න කියලා කූඩ 2ක් ගත්තා. ඒතර රිදි ටික පිළිවෙලට නවලා තියාගන්න පුළුවන් හින්දා මං ගත්තා. ගාණක් සාධාරණයි. තාම ඉතින් ලස්සන අයිටම් වලට යන්න බෑ. මගේ බජට් එකේ හැටියට. ඉතින් මට පුළුවන් විදිහට මං ලස්සනට තියාගන්න උත්සාහ කරනවා හැම දෙයක්ම. මේක ගත්තෙත් මේ මගේ මහත්තයා තමයි. මේක උනේ 580ක්. සෙලෝ ටේප් එකක් තමයි ලොකු සෙලෝ ටේප් එකක්. මේක දැන් අවුරුදු කාලෙට හරි ප්‍රයෝජන වෙනවා. මොකද තීන්ත ගන්න කොට ජනේල් වල එහෙම යන්නේ නැති වෙන්නේ මේක අපිට බිත්තියට අලවන්න පුළුවන්. ඒ හේතුවෙන් තමයි ඉතින් ලොකු එකක් මේ ගත්තේ. මහත්තයා තමයි යාට කල්පනා වෙලා තමයි මේක ගත්තේ. ඉතින් මේක ඇත්තටම 580කට ගොඩක් සාධාරණයි. මෙච්චර ලොකු සෙලෝ ටේප් එකක්. ඉතින් සුපුරුදු විදිහටම ගියේ හින්දා ග්ලව්ස් ගත්තා. මේවා නම් ගත්තේ හස්බන්ඩ්. ඉතින් ග්ලව්ස් ජෝඩුවක් උනේ රුපියල් 100ක් වගේ මුදලක් තමයි. ඊළඟට ඔයාලා දකින අයිටම් එක උනේ 170ක්. ඉතින් ගාණක් සාධාරණ හින්දා මම මේ අයිටම් එකක් ගත්තා. සමහර ෂොප් වල තිබ්බ මේක ගොඩක් ගාණන් වලට. ඉතින් මට හිතුණා මේක දැක්කම ඇත්තටම මේක 170ට ගොඩාක් සාධාරණයි කියලා. ඉතින් මම මේ අයිටම් එකක් ගත්තා.
ඊළඟට ඔයාලා දකින්නේ තෙල් හැන්දම්. මේක උනේ 130ක්. මේක නම් මට නෙමෙයි ගත්තේ මං ඔයාලා දකින්නේ ඇති මං කලින් එකක් ගත්තා. ඉතින් ඒක අපේ අම්මා දැකලා මට කිව්වා අම්මටත් එකක් අරගෙන දෙන්න කියලා. මේ තොප්පියක් මේක උනේ 290ක්. චූටි දුව ඉතින් හැම වෙලේම තොප්පි නැති කරගන්නවා. ඉතින් ජයකිරණ එකට ගිය වෙලාවේ අඩුවට තිබ්බ හින්දා මම මේ තොප්පියත් ගත්තා. ඊළඟට මේ තව ග්ලව්ස් දෙකක්. මේකත් උනේ රුපියල් 100ක් තමයි. ඊළඟට ඔයාලා දකින්නේ දැන් මගේ ගෙවත්ත මම පොඩ ලස්සන කරගන්න ඉන්න හින්දා මේ අයිටම් එක ඉතින් අත්‍යවශ්‍යයිනේ. ඉතින් ඒක හින්දා මේක ගත්තා. මේක ඇත්තටම ගොඩක් හයියි ලී මිටක් තියෙන්නේ. අර අතට මේ අර අත කැපෙන කරගට එන වගේ හින්දා ඒකට රබර් රවුමකුත් තියෙනවා. ඉතින් අර තදට හොඳට අල්ල ගන්න පුළුවන්. ඉතින් ඊළඟ අයිටම් එකත් ඒ වගේ තමයි. ඉතින් ඒකත් හරි ගාන සාධාරණයි. හැබැයි මේවල මීටත් වැඩිය අඩු ප්‍රයිස් වලට තිබ්බ අයිටම්. ඉතින් ඔයාලට ගියොත් බලන්න පුළුවන් ඇත්තටම මේ තමන්ට අවශ්‍යතාවය අනුව ඉතින් ගන්න පුළුවන් ඇත්තටම. මේ ඊළඟට ඔයාලා දකින්නේ ටෝච් එකක්. මේකත් 400 ගාණක් තමයි උනේ. මේකට නම් මාස 3ක් ගැරන්ටි තියෙනවා කිව්වා යාලා. ඊළඟ අයිටම් එකේ මේ වගේ පීසස් 6ක් තියෙනවා. ඉතින් මේක උනේ රුපියල් 100ක්. මාකර් පෑන් දෙකකුත් ගත්තා. මේක පර්මනන්ට්. මේ පර්මනන්ට් මාකර් පෑන්. මේක එකක් උනේ රුපියල් 100ක්. මට පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නවා. මම ඒකත් ඔයාලට ගේන්නම්කෝ මේ මාකර් පෑන් වලින්. ඊළඟ අයිටම් එක නම් ගත්තේ දැන් අවුරුදු කාලෙට තීන්ත ගන්න වෙනවනේ. ඉතින් ඒකින්ද රෝලර් බ්‍රෂ් දෙකක් ගත්තා. මේක රෝලර් බ්‍රෂ් එකක් උනේ 380ක්. ඉතින් අපි දෙකක්ම ගත්තා. ඊළඟට මේ චූටි දුවට කොණ්ඩකටු ජෝඩු දෙකක් ගත්තා. එක ජෝඩුවක් උනේ රුපියල් 80යි. ඉතින් පොඩි දරුවන්ට ලස්සන හෙයා ක්ලිප් බෑන්ඩ් ඉතින් හරි ලස්සන ඒවා තිබ්බ ජයකිරණ ෂොප් එකේ. ඊළඟට ඔයාලා දකින්නේ මම මග් දෙකක් ගත්තා. මගේ දුවට කලින් ගත්ත මග් එක මගේ අතින් බිඳුණා. ඉතින් දූගේ එක විතරයි බිඳුනේ. ඒ වුණාට දුවට එකක් ගෙනාවොත් පුතා ඉතින් චුරුචුරු ගානවා. ඒක හින්දා දෙන්නටම ගෙනාවා. මේ එක මග් එකක් උනේ 170ක්. ඉතින් මේ ටික තමයි ජයකිරණ ෂොප් එකෙන් ගත්තේ. ඉතින් මට හිතුණා ඔයාලට මේ අයිටම් ටික පෙන්නුවාම ජයකිරණ එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා ඔයාලට පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා අලුත් කෙනෙක් නම් මාව සබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මං අදට එහෙනම් ගිහින් එන්නම්. මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි.